පුලතිසි පුරවරය එහෙම නැත්නම් පොළොන්නරු රාජධානිය ගැන මං ගිය සතියේ කරපු වීඩියෝ එකේ ඔයත් එක්ක කතා කරේ මාලිගාවට උතුරු දිශෙන් පිහිටලා තියෙන උත්තරාරාමය. එහෙම නැත්නම් ගල් විහාරය ගැන. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගල් විහාරය ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. වීඩියෝ එක අවසානටම මං ඔයාලට කියනවා පොළොන්නරු රාජධානිය පිහිටලා තියෙන තාමත් හරියටම මේ පිළිරුව කාගේද කියලා නිශ්චිතවම හොයාගන්න බැරි වෙච්ච පිළිරුවක් ගැන මං කතා කරනවා කියලා. ඉතින් මේ පිළිරුව ගැන කතා කරන්න කලින් ඔයා දන්නවනේ පොළොන්නරුවේ ගොඩාක් වාරි කර්මාන්ත වලට ප්‍රසිද්ධයි කියලා. මේ පොළොන්නරුවේ පිහිටලා තියෙන විශාල වැවක් ගැනත් මම ඔයත් එක්ක කතා කරනවා. ඉතින් මේ දෙක ගැනම හරියටම දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මම අර කලින් කිව්ව තාමත් අභිරහසක් වෙච්ච පිළිමය ගැන කතා කරන්න කලින් මං හිතුවා මේ පොළොන්නරුවේ පිහිටලා තියෙන අති විශාල වැවක් ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම කියොත් පොළොන්නරුවේ වාරි කර්මාන්තයට ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඉතින් ඒ අතර පොළොන්නරුව දන්නවා සාගරයක් තරම් විශාල වැවක් පිහිටලා තියෙනවා. ඒ වැවේ නම තමයි පරාක්‍රම සමුද්‍රය. මේ පරාක්‍රම සමුද්‍රය ඉදි කරලා තියෙන පරාක්‍රම බහු රජතුමා විසින්. ඉතින් පරාක්‍රම බහු රජතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයවා මහ මුහුදට යවන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ කියමනට අනුව තමයි මේ පරාක්‍රම සමුද්‍රය හදලා තියෙන්නේ. 12 වෙනි සියවසේ විතර මේ පරාක්‍රම සමුද්‍රය ඉදි කරන්න ඇති කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේ පරාක්‍රම සමුද්‍රය හෙක්ටයාර 2400ක් විතර විශාලයි කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේ මේ පොළොන්නරුවේ පිහිටලා තියෙන ගොඩාක් කුඹුරු අස්සද්දවන්න මේ පරාක්‍රම සමුද්‍රය. එහෙම නැත්නම් මේ සාගරයක් බඳු විශාල වැව ගොඩක් උපයෝගී වෙනවා. දැන් මම ඔයත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ ගිය සතියේ වීඩියෝ එකකින්ද මම ඔයාලට කිව්ව පොළොන්නරුවේ පිහිටලා තියෙන තාමත් හරියට මේ පිළිරුව කාගේද කියලා නිශ්චිතවම විසඳ ගන්න බැරි වෙච්ච පිළිරුව ගැන. ඉතින් මම මෙහෙම කිව්වට අද වෙද්දි ගොඩක් අය මේ පිළිරුව පරාක්‍රම බහු රජතුමාගේ ප්‍රතිමාවක් කියලා කියනවා. ඒ වගේම තවත් සමහරු මේක පුලස්තිරීශ්වරයාගේ ප්‍රතිමාවක් කියලාත් කියනවා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් මේක පුලස්තිරීශ්වරයාගේ නෙමෙයි වෙන කවුරු හරි ලංකාවේ අතීතයේ හිටපු ඍෂිවරයෙක්ගේ පිළිරුවක් වෙන්න ඇති කියලා කියනවා. ඉතින් මේ පරාක්‍රම බහු රජතුමාගේ පිළිරුව එහෙම නැත්නම් පුලස්තිරීශ්වරයාගේ පිළිරුව අපිට අද වෙද්දි දැක බලා ගන්න පුළුවන් වෙන පරාක්‍රම බහු රජතුමාගේ විශාල වාර කර්මාන්තයක් වෙන පරාක්‍රම සමුද්‍රය පහු කරගෙන ඒක දිගේ ඉස්සරහටම එද්දි අපිට පොත්ගුල් විහාරයට යන්න තියෙන පාර තියෙනවා. ඉතින් මේ පාරේ ඇතුළටම ගියාම තමයි අපිට මේ පරාක්‍රම බහු රජතුමාගේ කියලා සැලකෙන පිළිරුව දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ පුලස්තිරීශ්වරයාගේ ප්‍රතිමාව එහෙම නැත්නම් පරාක්‍රම බහු රජතුමාගේ ප්‍රතිමාව ගලක් උඩ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් එහෙම මේ ගලක් උඩ මේ ප්‍රතිමාව තියලා තියෙන්නේ මේ පරාක්‍රම බහු රජතුමා හරි පුලස්තිරීශ්වරයා හරි ඈතින් තියෙන පරාක්‍රම සමුද්‍රය දෙස බලාගෙන ඉන්න විදිහට කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒ වගේම මම ඔයාලට කලිනුත් කිව්වනේ මේක එක්ක පරාක්‍රම බහු රජතුමාගේ ප්‍රතිමාවක් එහෙම නැත්නම් පුලස්තිරීශ්වරයාගේ ප්‍රතිමාවක් වෙන්න පුළුවන් කියලා. එහෙම කියන්න මතවාද ගොඩක් අපි අතර තියෙනවා. ඉතින් මේ පිළිරුවට පරාක්‍රම බහු රජතුමාගේ පිළිරුව කියන්න හේතුව තමයි ඔයාලට පේන ඇති මේ පිළිරුව පිහිටලා තියෙන්නේ ගලක් උඩ. ඉතින් මේ ගල උඩ පිහිටලා තියෙන පිළිරුව ඈතින් තියෙන පරාක්‍රම සමුද්‍රය දෙස බලාගෙන ඉන්නවා කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඉතින් එහෙම සමහර අය කිව්වට තවත් සමහර අය කියනවා මේ පරාක්‍රම බහු රජතුමා වෙන්න බෑ. මොකද ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අතීතයේදී රජවරු නිර්මාණය කරද්දී රජ කෙනෙක්ට සරිලන ඇඳුම් පැළඳුම් එක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිරුව තාපසය අඳින විදිහට තමයි අන්දවලා තියෙන්නේ. ඒ වගේම කිසිම රාජ්‍ය ආභරණයක් අඩුම කඩුවක්වත් මේ පිළිරුවේ පේන්න අපිට නැහැ. ඉතින් ඒ නිසා මේක පරාක්‍රම බහු රජතුමාගේ පිළිරුව නෙමෙයි පුලස්තිරීශ්වරයාගේ පිළිරුවක් වෙන්න ඇති කියලා තවත් සමහරු කියනවා. ඉතින් ඒ වගේ මේ පිළිරුව ගැන මේ පිළිරුව ගැන අපේ ලංකාවේ හිටපු විද්වතෙක් පළ කරපු මතයකුත් තියෙනවා. ඉතින් මේ පිළිරුව පරාක්‍රම බහු රජතුමාගේ පිළිරුවක් කියලා අපේ රටේ හිටපු විද්වතෙක් වෙන සෙනරත් පරණවිතාන මහතාත් මතයක් පළ කරලා තියෙනවා.
ඒක තමයි දැන් ගොඩක් අය මේ පිළිරුවට රාජාභරණ අන්දලා නැති නිසා මේ රජ කෙනෙක්ගේ නෙමෙයි කියලා බැහැර කළාට ඉතින් සෙනරත් පරණවිතාන මහතා කියන්නේ අතීතයේදී පරාක්‍රමබාහු රජතුමා සීසෑමේ උත්සවයකට සහභාගී වෙන්න ඉද්දි මේ පිළිරුව නිර්මාණය කරන්න ඇති කියලා. ඉතින් ඒ නිසා කිසිම රාජාභරණයක් නැතුව නිර්මාණය කරන්න ඇති කියලා. ඒ වගේම මේ පිළිරුවේ අතේ දරාගෙන ඉන්න එක අතීතයේ ලංකාවේ පාවිච්චි කරපු වියගහක් වෙන්න පුළුවන් කියලත් සෙනරත් පරණවිතාන මහතා කියනවා. ඒකට හේතුව තමයි මේ අතේ තියාගෙන ඉන්න දේ අවසානෙටම පොඩි රළු ස්වභාවයක් තියෙනවලු. ඉතින් එතන අපි හොඳට බැලුවොත් පේනවා එතනින් චූටි කෑල්ලක් කැඩලා ගියා වගේ පේනවා. ඉතින් ඒ හින්දා මේ වියගහේ කෑල්ලක් කැඩලා ගිහලා අද වෙද්දි මෙහෙම පුස්තකයක් විදිහට තල්පතක් විදිහට අපිට පේන විදිහට ඉතුරු වෙන්නේ නැති කියලා සෙනරත් පරණවිතාන මහතා කියනවා. ඉතින් දැන් මං ඔයාලට කිව්වේ මේ පිළිරුව පරාක්‍රමබාහු රජතුමාගේ කියලා කියන්න අද වෙද්දි අපි අතර තියෙන මතවාද ටිකක් ගැන. ඉතින් ඒ වගේම මම ඔයාලට කලිනුත් කියවනේ ගොඩක් දෙනෙක් මේක පුලස්තර ඊශ්වරයාගේ පිළිමයක් කියලා විශ්වාස කරනවා කියලා. ඒකට හේතුව තමයි ඔයා දන්නවනේ අතීතයේ අපේ ලක්දිව පාලනය කරපු රජ කෙනෙක් තමයි රාවණ රජතුමා කියන්නේ. ඉතින් මේ රාවණ රජතුමාගේ තාත්තා විශ්වමුනි පඬිවරයා. ඉතින් මේ විශ්වමුනි පඬිවරයාගේ තාත්තා තමයි පුලස්තර ඊශ්වරයා කියන්නේ. ඉතින් මේ පුලස්තර ඊශ්වරයා හරියටම බැලුවොත් රාවණ රජතුමාගේ සීයා. ඔයා දන්නවනේ රාවණ රජතුමා ගොඩක් දේශීය වෛද්‍ය ක්‍රම වලට ප්‍රසිද්ධ රජ කෙනෙක් කියලා. ඉතින් රාවණ රජතුමා මේ දේශීය වෛද්‍ය ක්‍රම ඒ වගේම තවත් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙන්නේ මේ පුලස්තර ඊශ්වරයාගෙන් කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ඔයා දන්නව ඇති අතීත පොත්පත්වල සඳහන් වෙන්නේ පුලස්තර ඊශ්වරයා මේ පිළිරුවේ තියෙන ආකාරය ඇඳුම් ඇඳ පැළඳගෙන නිතරම පුස්කොළ පොතක් අතේ තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ හින්දා මේ පිළිරුවේ පුස්කොළ පොතක් අතේ තියාගෙන ඉන්න නිසා මේක පුලස්තර ඊශ්වරයාගේ පිළිරුවක් කියලාත් කියනවා. ඉතින් ඒ වගේම තවත් ජනප්‍රවාදයක් තියෙනවා මේ පුලස්තර ඊශ්වරයා මනස දියුණු කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමට අනාගතේ පේනවා. ඉතින් මේ පුලස්තර ඊශ්වරයා එක දවසක තමන්ගේ මුණුබුරා වෙච්ච රාවණ රජතුමාට කියලා තියෙනවා අනාගතයේ දවසක මේ ලංකාදීපේ පාලනය කරන රජ කෙනෙක් මගේ මේ ඔසුයන තියෙන තැන මහා සාගරයක් බඳු විශාල වැවක් හදනවා කියලා. ඉතින් මේ ජනප්‍රවාදයත් එක්ක ගොඩක් මිනිස්සු හිතන්න ගත්තා මේ අද පරාක්‍රමබාහු රජතුමාගේ පරාක්‍රම සමුද්‍රය පිහිටලා තියෙන තැන අතීතයේදී පුලස්තර ඊශ්වරයාගේ ඔසුයන පිහිටලා තියෙන්නේ නැති කියලා. ඉතින් රාවණ රජතුමා ඊට පස්සේ පුලස්තර ඊශ්වරයාට කියනවා එහෙනම් අපි සෙල්ලිපියක් හදලා ඒ අනාගතයේ දවසක මෙතන වැව හදන රජතුමාව දැනුවත් කරලා තියමු කියලා. ඉතින් පුලස්තර ඊශ්වරයා ඒකට උත්තරයක් විදියට මෙහෙම කියනවා. එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මගේ ඔසුයන් තවත් මේ ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඒ හින්දා මෙතන වැවක් හැදුවට කමක් නැහැ කියලා. ඉතින් මේ පුලස්තර ඊශ්වරයාගේ තිබ්බ ඔසුයනක් කියලා ජනප්‍රවාදවල පවතින තව එක ස්ථානයක් තමයි රූමස්සල. ඉතින් ඒ වගේම ඔසුයනක් මේ පරාක්‍රම සමුද්‍රය අද පිහිටලා තිබ්බ තැනක් තියෙන්නේ නැති කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් කොහොම හරි පුලස්තර ඊශ්වරයා මැරුණට පස්සේ තමන්ට මේ හැමදේම උගන්වපු ඒ වගේම ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයට ගොඩක් උදව් කරපු පුලස්තර ඊශ්වරයාගේ පිළිරුවක් රාවණ රජතුමා විසින් අඹලා තියෙනවා. ඉතින් මේ පිළිරුව අතීතයේදී පුලස්තර ඊශ්වරයා හිටපු විදිහට මේ ඇඳුම් පැළඳුම් අඳවලා පුස්කොළ පතකුත් අතේ තියෙන විදිහට තමයි අඹලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා සමහර අය මේ තියෙන්නේ පුලස්තර ඊශ්වරයාගේ පිළිරුවක් කියලාත් විශ්වාස කරනවා. ඉතින් මේ පිළිරුව පරාක්‍රමබාහු රජතුමාගේ පිළිරුවක් වුණත් නැත්නම් පුලස්තර ඊශ්වරයාගේ පිළිරුවක් වුණත් මේ පිළිරුව අපේ ලංකාවේ පිහිටලා තියෙන ගොඩක්ම විශිෂ්ට කලා නිර්මාණයක්. ඉතින් මං හිතනවා අද මම මේ කරපු වීඩියෝ එකෙන් ඔයාලට මේ පිළිරුව ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මේ පරාක්‍රම සමුද්‍රය ගැන පරාක්‍රමබාහු රජතුමාගේ එහෙම නැත්නම් පුලස්තර ඊශ්වරයාගේ මේ පිළිරුව ගැන ඔයා දන්න දේවලුත් අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.